ඔබ සැමට ජේසු පිහිටයි. අද දවසේ අපි බලන්න යනවා යොහාන් සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදය. යේසුස් වහන්සේ නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක. මේ කතාව මරියා සහ මාර්තාගේ සහෝදර වූ ලාසරුස් මැරුණු අවස්ථාව. යේසුස් වහන්සේට පණිවිඩයක් යවුවා ලාසරුස් මැරුණ බව. නමුත් යේසුස් වහන්සේ පැමිණියේ දින 4කට පසුවයි. ලාසරුස්ගේ දේහය ඒ වෙන විට සොහොන් ගෙදර තැන්පත් කරලා තිබුණා. මේ අවස්ථාවේ මාර්තාගේ ඇදහිල්ල තම සහෝදරයාගේ වෙන්වීමත් සමග ඇගේ ඇදහිල්ල දුර්වලව තිබුණා වූ අවස්ථාවක්. ඒ නිසයි යේසුස් වහන්සේ මාර්තාට තරවටුවක් ගෙනෙන්නේ. මොකක්ද ඒ තරවටුව? නුඹ විශ්වාස කරොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක. එසේනම් අපි දකිනවා මාර්තා යේසුස් වහන්සේ දේව පුත්‍රයා බව දැන සිටියා. උන්වහන්සේ ඉල්ලන ඕනෑම දෙයක් කරන බවද දැන සිටියා. ඒ උන්වහන්සේ දෙවියන් වහන්සේ බව දැන සිටලත් මෙහිදී ඇගේ ඇදහිල්ල දුර්වලව තිබුණ නිසා තමයි යේසුස් වහන්සේ කියන්නේ නුඹ විශ්වාස කරොත් දෙවියන් වහන්සේගේ මහිමය අත්දකිනවා කියලා. එසේනම් ඇදහිල්ල දෙවියන් වහන්සේගේ මහිමය අත්දකින්න සලස්වනවා. ඒක එදා මාර්තාට විතරක් නෙවෙයි අද ඔබට සහ මට. ඔබ විශ්වාස කරනවද? යේසුස් වහන්සේට පුළුවන් මගේ ජීවිතයේ මේ දේට පිළිතුරු දෙන්න. උන්වහන්සේට පුළුවන් මට උපකාර කරන්න. උන්වහන්සේට පුළුවන් මාව සුව කරන්න. උන්වහන්සේට පුළුවන් මගේ ජීවිතයේ මේ හාස්කම කරන්න. ඔබ විශ්වාස කරනවද? ඔබේ ජීවිතයට පිළිතුරු අවශ්‍ය නම් හාස්කමක් අත්දකින්න ඕන නම් ඔබ විශ්වාස කරන්න යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව. ඔබ උන්වහන්සේගෙන් ඒ ඇදහිල්ලෙන් දේවල් ඉල්ලන්න. සැක කරන්න එපා කිසිවක්. එවිට ඔබේ ජීවිතයේ මහත් වූ පුදුම වූ බලවත් වූ දේවල් ඔබ දවස්පතා ඔබේ ජීවිතයට අත්දකින්න යනවා. ආමේන්. ජේසු පිහිටයි.